අපේ හාමුදුරනේ රජී වෙල්ගමගේ මහතාගේ ගී සංකල්පනාවක් ගී තනු දර්ශන රුවන් දිසානායකගෙන් එදා ගායනා කරි සුනිල් ලෙදිරිසිංහයන් මේ තරම් සියුමැලිද කළුගල්. ඇත්තටම මේ ගීතය සම්බන්ධයෙන් විවිධ විචාර රසවින්දන වැඩසටහන් වලදී ඉදිරිපත් වෙලා තිබෙන දැකන මෑත කාලයේ බිහිවෙච්ච ඉතාමත් රසවත් ගීතයක් අවකන බුදුරුව සම්බන්ධයෙන් රචනා වෙච්ච. මම හිතනවා මේක තරුණ ගීත රචකේ මම හිතන්නේ ඔහු රචනා කරපු පළමු ගීතයදෝ මන්ද ඒකටම රාජ්‍ය සම්මාන හම්බුණා. හරිම රසවත් නිර්මාණයක්. මේ සින්දුව මේ ගීතය තුල ඉතාමත් ගැඹුරින් බුදුදහමේ තියෙන මූලික හරයක් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒක තමයි මම මෙතෙන් ඉස්මතු කරන්න උත්සාහ කරන්න අපේ ප්‍රචලිත මහත්මයා පදවැල් සම්බන්ධයෙන් අදහස් දක්වන නිසා. එතකොට මේ අවකන බුදුරුව නිර්මාණය කරපු ගල් වඩුව හොයාගෙන කිසියම් පුද්ගලයෙක් යනවා. මොකද මේ නිර්මාණය දිහා බැලුවාම අදටත් අපිට හරි පුදුමයක්. මේකේ තියෙන ඉංජිනේරු තාක්ෂණය වර්තමාන ව්‍යවහාරයෙන් කිව්වොත්. යන අවස්ථාවේ ඔහු බොහොම සරල ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. ඔහු කියනවා ඒ අවස්ථාවේදී රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. මට මේ පද පෙළ මැදින් සඳහන් කරත් මට ඒක ඉස්මතු කරන්නට ඕන. මේ තුල අන්තර්ගත වෙනවා බුදුදහමේ තිබෙන ප්‍රධානම සංකල්පයක් වන ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ ගීත රචකයා කොච්චර සියුම් විදියට මේ ගැඹුරු දාර්ශනික අදහස බුදුදහමේ මූලික සංකල්පය මේ ගීතය තුලට අතුලත් කරලා තිබෙනවා. මේ ගල් වඩුව ඇතැම් විට දැන් වයෝ වෘද්ධ වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පිරිමේ නිරීම නිසා උට ඇතිවෙච්ච වේදනාව නිසා වෙන්නත් පුළුවන්. ඔහු තමන්ගේ රිදුම් පිරිමදිමින් බලන්නේ කුමක් දිහාද? මැරෙන ඉපදෙන රළ දිහා. එතකොට මේ කලාවැව ළඟනේ ඉන්නේ. ඒතර මැරෙන ඉපදෙන කියලා කියන්නේ උපාද භංග. ඇතිවීම නැතිවීම කියන මේ බුදුදහමේ තියෙන මූලික සංකල්පයක්. අපි දන්නවා මේ ලෝකය හේතුඵල ධමයට අනුව විග්‍රහ කරාම සියලුම සංස්කාර හේතුඵල සම්බන්ධතාව මත බිහිවෙච්ච වස්තුන් අපි හැමෝම ඇතුළත් වෙනවා මේකට. මොහොතින් මොහොත ඇති වෙනවා නැති වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එහෙමයි බුදු වදනේ සඳහන් වන්නේ. ඇති වෙනවා නැති වෙනවා තියෙන දේ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ ලස්සන මේ ගැඹුරු අදහස ඉතා ලස්සනට මේ පදවලට ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මම හිතනවා ඒ සමගම මේ ගීතය තුල තවත් අර්ථ ගණනාවක් තිබෙනවා. ඒ අදහස් අපේ ප්‍රචලිත මහත්මයා මතු කරයි කියලා. අපි හාමුදුරුවෝ හරිය ලස්සනට කියලා දුන්නා ඒකෙත්. මමවත් නොදැපු මේ දැක්කේ නැති පැත්තක්. මම වචන ටික ගැන විතරක් කියන්නම් ඒකින්ද. මේක ලියන්නේ කලාකාරයෙක් ගැන ලියන රචනාවක්. හිතින් ගිය ගමනක්. මේ රජී වෙල්ගම කැම්පස් කොල්ලෙක් යනවා ට්‍රිප් එකක් බැච් ට්‍රිප් එක. ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා පිස්සු කෙලලා ජොලි අරගෙන නිකමට යනවා ඔය අවකන බුදු පිළිමාව ඉස්සරහට. බුදු පිළිමයක් ඉස්සරහා මොන මනසින් ගියත් අපේ හිත වෙනස් වෙනවනේ. මෙයාගෙත් වෙනස් වුණා. බලන් ඉන්නවා පුදුම වෙලා කොහොමද බුලේ මේ කළු ගලෙන් මෙහෙම නෙළුවේ. හිතින් ගියා නෙලපු කෙනා හොයාගෙන. ඔන්න ගියා. ගිහලා අහනවා මෙහෙම කියනවා මේ තරම් සියුමැලිද කළුගල් මෙච්චර සියුමැලිද මේ කළුගල් මෙහෙම නෙලන්න හිතා ගන්නටවත් බැරි හින්දා මම ගියා අවකන බුදුන්ටත් දේස් දුන් මිනිසා සොයා. ඒ මිනිහා දැන් නැතුව ඇති කලාකාරයා. හැබැයි හොයාගෙන ගියා. ඔන්න ගියපුවාම ඉන්නවා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ කොහෙද ඉන්නේ? රජමාලිගාවක නෙමෙයි. කලා වැව ළඟ ඔව් එතන තමයි ඔහු හිටියේ. ඉලුක් හේවනක පුංචි පැල්පතක මැටි පිලක දාන්න පුළුවන් පහලටම දාන්න. එතන තමයි කලාකාරගේ ජීවිතේ තියෙන්නේ.
පැදුරක් කියලා ආයන්ට තනක් නෑ පල්ලහැට. ඒ විතරක් නෙමෙයි රිදුම් පිරිමදිමින් බලයු. දුක විතරක් නෙමෙයි වේදනාවක් තියෙනවා. රිදෙනවා. අත විතරක් නෙමෙයි හිතත් රිදෙනවා. ඒ රිදුම් ටික තමන්ම පිරිමදින ගමන් බලනවා මැරෙන ඉපදෙන රළ දිහේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ සංසාරෙ නෙමෙයි අපි යන්නේ. ඔක දිහා බලාගෙන තමයි රළ දිහා බලාගෙන තමයි මේ සිවුරේ රැලි හැදුවේ. ඒ කරලා යනවා තව තැනකට. ඉසුරු මුනි නුඹ තනු පෙම්බරිය කොතැනද කියා ගියා ඉසුරු මුනි පෙම්මිවල හදපු කෙනා හොයාගෙන. ලස්සන ජෝඩුවක්. මේක හදන්න ඇත්තේ තමන්ගේ හිතේ ඉන්න ගෑනු ළමයා හිතේ තියාගෙන වෙන්න ඇති කියලා අදහසින් යනවා. එයා හොයාගෙන කලාකාරයා හොයාගෙන. දැන් කෙල්ල මෙහෙමයි කියලා කියයි කියලා. දැන් එයා තමයි මම බැදලා ඉන්නේ කියයි කියලා. එම හපුවාම මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනි කඩයයි කියා. අනේ මෙයාගේ කෙල්ල නෙමෙයි අඹලා තියෙන්නේ. මෙයා අඹලා තියෙන්නේ ඒක තමයි කලාකාරයා කියන්නේ. අපිට නම් අපිට නැත්තම් අනිත් එකාට තරහයි. හැබැයි කලාකාරයා Tamanට නැති දේ තමයි අනුන්ට හදලා දුන්නේ. කලාකාරයා කියන්නේ సౌందර්ය මවන පුද්ගලයන්. අනුරාධපුරේ පොළොන්නරුවේ අපි ගියොත් අපේ හාමුදුරුවෝ හැමදාම පේනවා දුටු ගැමුණු විසින් කරවන ලදී. ධාතුසේන රජ විසින් කරවන ලදී. කොහෙවත් නෑ කරන ලදී කියලා. කලාකාරයා ඒක තමන්ගේ නම ලියාගත්තේ නෑ. ඒ තමයි කලාකාරයා. ඉතින් මේ කලාකාරයාට පින් සිද්ධ වෙන්නට තමයි අද අපි බුදුන් වහන්සේ මවා ගන්නට හෝ ඒ බුදුරුව දකින්න. ඉතින් ඔහු වෙනුවෙන් ලියවුණු මේ ලස්සන සුන්දර ගීතය අද අපි අහන්නේ ඒ හැඟීමත් අපේ හිතේ තියාගෙන. ඔව් මල්ලි. දිලිනි කරුණාරත්න දියණියනි ඔබටයි වේදිකාවේ ඉඩහසර.
නිසා සොය